Hello, welcome to our channel. ඉතින් අපි අද ආවා මේ ක්‍රිස්මස් එකට දාලා තියෙනවා මේ එක જાති ස්වීට්ස්. ඉතින් අපි ස්වීට්ස් අරගෙන ෆුඩ් රිවිව් vlog එකක් කරන්න තමයි අද ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් යම් බලන්න ඉස්සෙල්ලා මොනවද තියෙන මේ ස්නැක්ස් જાති. හරි. chocolates, එතකොට fudges ඒ වගේ තියෙනවා. එතකොට coconut rice කියලා එකක් තියෙනවා. ඉතින් අපි මේකෙන් කීපයක් අරගෙන ඔයාලට රිවිව් එකක් දෙන්නම්. තව ඉස්සරහටත් තියෙනවා. ඒ කියන්නේ තෑගි වලට දෙන්න පුළුවන් විදිහට එහෙම ස්නැක්ස් ಜಾති තියෙනවා. අපි කිව්වනේ අපි ගේනවා කියලා අද මේ ක්‍රිස්මස් ෆුඩ් රිවිව් එක. ඉතින් අපි මේ නිව්සීලන්ත වල මේ දවස්වල ඇවිල්ලා තියෙන ස්වීට්ස් කිහිපයක්, ඒ කියන්නේ කැන්ඩීස්, කුකීස් ඒ වගේ මේ ගෙනල්ලා තියෙනවා. ඉතින් මෙතන ටින් 5ක් තියෙනවා. මේකේ වේෆර් ස්ටික්ස් තියෙනවා කියලා තිබ්බේ. ඉතින් අපි ගද්දි බලලා ගත්තේ නෑ. මම හිතන්නේ මේක ෆ්ලේවර්ස් දෙක තුනකින් විතර ඇති. ඉතින් අපි මේක try කරනකොට බලලා කියන්න. උතර මේ තියෙනවා තව chocolate එකක් නෙමෙයි මේක marshmallow එකක්. ඉතින් කාලා බලමු ඉතින් මොනවාද මේ තියෙන්නේ කියලා. ඉතින් කන ගමන්ම අපි පෙන්නන්න මොනවාද ගත්තේ කියලා. එහෙනම් දැන් අපි ඉස්සෙල්ලාම පටන් ගන්න මොකෙන්? අපි මුලින්ම මේක පටන් ගමු. හරි. ඒක මොකක්ද කියන්න බලන්න. මේ ඇවිල්ලා gingerbread එකක්. බලමු. හරි. එහෙනම් කාලා බලමු මොකක්ද කියලා. මේකේ රස කොහොමද කියලා. ග්‍රෑම් 160ක්. gingerbread කැලිලා ඔළුවනේ. හරි. එහෙනම් කාලා බලමුනේ කොහොමද කියලා. ginger ටෙස්ට් එක එනවා. ඉතලත් තියෙනවා. හොඳයි. 8ක් වගේ දෙන්න පුළුවන්. 10යි. ඔව්. 9න් 8ක් වගේ හොඳයි. කාලා තරම් බලන්න. සමහර විට ඔයාලට රස වෙන්නත් පුළුවන්. රස නැති වෙන්නත් පුළුවන්. ඉතින් not bad. අපේ රේටින් එක 8 out of 10. ඊළඟට දැන් marshmallow. ඔව් කුකේ එකක් කෑවනේ. ඔව්. එහෙනම් marshmallow එකක් ගන්න යන්නේ. මම හිතන්නේ මේ marshmallow එක Santa Claus වගේ ඇති. බලන්න. Santa Claus නෙමෙයි ඒක නිකන් ගෝරිල්ලෙක් වගේ. ඔව් ඒක Santa Claus කියන ළඟම මම මේ ඉතින් Santa Claus වගේ නෙමෙයි අර කියනවා වගේ මේ භූතෙක් වගේ. හරි. අපි කාලා බලමුනේ කොහොමද කියලා. ඔව්. වැඩි. මේක එච්චර රහ නැහැ. මේක නම් 3ක් වගේ තමයි දෙන්න පුළුවන්. නේද? ඒකේ චොක්ලට් එකත් එච්චරම ක්වොලිටි නැහැ. මාෂ්මෙලෝ එකේ තර මාෂ්මෙලෝ ටෙක්ස්චර් එක නැහැ. ටිකක් ගියාරු ගතියට
රෙකමන්ඩ් කරන්න බෑ. හැබැයි ඕනනම් කාලා බලන්න පුළුවන්. මේ කැඩ්බරි එකේ ඊළඟ ඒ වුණාට දැන් ඉතින් කැඩ්බරි එකක් ඉස්සර තරම් නැහැ. අපි ඔන්න දැන් දෙකක් කෑවා. ඊළඟට අපි යමු මෙන්න මේක. එන චොක්ලට් එක. මිල්ක් චොක්ලට් එක. ඒක මෙල්ට් වෙලා දානවා. ඒක නම් සැන්ටා ක්ලොස් වගේ පේනවා. මෙන්න මේක. ප්‍රාමනා ඔලුවල ගන්න. ඔව් හැමදාම මගේ උඩ පරි කන්නේ. හරි. මේකත් ඇත්තටම හරි නැහැ. මේක නිකන් තනිකර නිකන් සීනි රහක් එන්නේ. කිසි චොක්ලට් ෆ්ලේවර් එකක් නැහැ. ඒකේ බ්‍රෑන්ඩ් එක තමයි කියලා වයිකාටෝ කියලා එකක්. ඒක රෙකමන්ඩ් කරන්න බෑ. මේක ඇත්තටම හරි නැහැ. කිසි දෙකක් වගේ දෙන්න පුළුවන් දෙකක්. නම් දෙකක්වත් දෙන්න නැහැ මේක. එච්චරම හරි නැහැ. හිතා ගන්න බෑ මොකක්ද? චොක්ලට් නෙමෙයි. ඒක නිකන් කරරාවුත් දෙනවා අප්පා. ආන් මතකද අර ලංකාවේ අපි ඉද්දී අර එන්නේ රෙජි ෆෝම් බොක්ස් වලට අයිස්ක්‍රීම් දාගෙන කිසිම කිරි රහ නැත්නම් වතුරයි සීනි. අන්න ඒ වගේ රහක් එන්නේ මේ චොක්ලට් එකේ. ඒක ඇත්තට මෙච්චර ගණන්ුත් නැහැ. ඉතින් ගානේ ටිකට තමයි ප්‍රොඩක්ට් එකයි ගාන. $1 එකක් නේද? ඒක එච්චර රෙකමන්ඩ් කරන්න බෑ. හරි. ඊළඟට අපි වතුර එකකුත් රක් කරපු එකේ අපි මේ හොට් චොක්ලට් එක දීලා ගන්න තමයි try කරන්නේ. මේ ඇවිල්ලා හොට් චොක්ලට් බොම්බ් කියලා. පැකින් එකේ විදිහට රසක් තියෙයි කියලා හිතනවා. ඉතින් මේ වගේ එකක් එන්නේ. ඉතින් අපි බලමු මේ හොට් චොක්ලට් එක හදලා. අපි අද මේ මිසිස් ක්ලෝස් ඉන්නවා. මේ හොට් චොක්ලට් එක හදන්න. අපි හදාගෙන එනකන් චුට්ටක්. හරි. දැන් අපි මේ තියෙන්නේ හොට් චොක්ලට් බොම්බ් කියන එක. මොන හරි ඇතුලේ තියෙනවා. මම හිතන්නේ මාෂ්මෙලෝස් වෙන්න ඕනේ. එහෙනම් ඔන්න දැම්මා. හරි. ඒක මෙල්ට් වෙනකන් අපි තව එකක් රිවිව් කරමු. ඔව්. එහෙනම් මේක පොඩ්ඩක් එනින් තියලා මෙන්න මේක try කරනවා. මේ ඇවිල්ලා ටර්කිෂ් ඩිලයිට්. මේක ඇත්තටම ටර්කිෂ් ස්වීට් එකක්. හැබැයි මේක තිබ්බේ ක්‍රිස්මස් ස්නැක්ස් උයි කුකීස් තියෙන අයිල් එකේ. ඉතින් අපි හිතනවා මේක ක්‍රිස්මස් වලට කට්ටිය යූස් කරනවා ඇති කියලා. ඇත්තටම මේ ටර්කිෂ් ඩිලයිට් කියන එක රහයි. බලමු මේක කොහොමද කියලා. දැන් අපේ නංගි බලන් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ මම මතක විදිහට එයාත් හරි ආසයි ටර්කිෂ් ස්වීට්ස් වලට. නිකම් ජුජුක්ස් නෙමෙයි මේ මාෂ්මෙලෝ අපේ රස්සා. අමාත් ඒ කලර් එකම ගත්තා. ඔය මේකේ කලර්ස් තියෙනවා. මට එක දෙන්නේ. බලන්න එක. වෙනියන් දොදොල් වගේ මස්කට් ෆීලින් එක. so sorry මස්කට් ෆීල්. මේක මට හිතන්නේ
මේක ඔරිජිනල් එක නෙමෙයි වෙන්න ඕනේ. මොකද මම කලින් කාලා තියෙනවා. මේක මම කලින් කාප් එක මීට වැඩිය soft. සහ රහයි. මේකත් රහයි. මේක නම් ඉතින් 5ක් විතර දෙන්න පුළුවන් නේ. කන්න පුළුවන්. හැබැයි ගොඩාක් කන්නත් බැහැ. හරි. ඉවරයි. ඊළඟට මෙන්න මේ බිස්කට් එක නම් කියන්න කැමති. මේකේ ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් කොහොම ගත්තත් ටේස්ට් එක එකයි. ෂේඩ්ස් වලින් විතරයි වෙනස් වෙන්නේ. මේක එන්නේ ක්‍රිස්මස් වලට විතරයි. මේ කුකි බොක්ස් එක. මේක එච්චර ගණන්ුත් නෑ. මේක උනේ $3.50ක් වගේ පොඩි ගාණක්. මේන බිස්කට් එක ගණන් නැහැ. ඉතින් මේව සමහර වෙලාවට කට්ටි ඉතින් බිට්ස් වලටත් දෙනවා ලස්සනට රැපින් කරලා. අපි බලමු. කාලා බලමු. මොකද වෙනදට අපි ගන්න බොක්ස් එක වෙනයි. මම හිතන්නේ මේකේ බ්‍රෑන්ඩ් එක වෙනස් වෙන්න ඇති. ඒකින්ද කාලා බලමු. ඔයාගේ මම හිතන්නේ ෆස්ට් ක්‍රිස්මස් එක නේද මෙහි? ෆස්ට් one. ඉතින් මෙයා ඉතින් සුපර් එක්සයිටඩ්. ඉතින් මේවට මම ෆස්ට් ටයිම් මේ try කරන්නේ. ඒකින්ද මම ඉස්සෙල්ලාම දෙනවා. ඔයාට try කරලා බලන්න. එන්න මෙහෙම නම් පැණි රහ කාලා මේකේ රස කොයි වගේ දන්නවද? චොක්ලට් ෆින්ගර්ස් තියෙන්නේ ලංකාවේ. අන්න ඒ ෆ්ලේවර් එකේ. ආන්නේ කුකි එකේ රහ තියෙනවා. ලංකාවේ තියෙනවා අර රොයල් ඩෑන්ස් බිස්කට් කුකි. ඒ රහ තමයි මේ බිස්කට් එකේ තියෙන්නේ. ඉතින් මේ චොක්ලට් එක කනකොට මෙයා කිව්වා වගේ මේ චොක්ලට් ෆින්ගර්ස් වල රහ වෙනවා. මම ඔයාට දෙනවා රේටින් එක දෙන්න. මොකද මම මේකට දෙනවා 7 විතර දෙනවා. ඔයාට සෙවන් මම මේකට කමක් කිව්වා. මේක සිලෙක්ට් කරගත්ත එක කිඳය කැමති. හරි. අපි යන් ඊළඟට මොකක්ද කියලා. අපේ මොකෝ වෙන්නේ? ඒක already made නේද? අදක් ප්‍රමාණය වතුර හොඳයි. හරි හොට් චොක්ලට් එක නම් හැදිලා පේනවද දන්නෙත් නෑ, හැලීද දන්නෙත් නෑ. හරි හොට් චොක්ලට් එකක් තමයි ඉතින් අමුතුවෙන් පෙන්වන්න දෙයක් නැහැ. රස බලමු. බබීලා කියනවා සුවඳ. අපි බලන්නේ එක්ස්ප්‍රෙෂන්ස් වලින් ඕනේ. සාරි අපේ දැන් මේක සුගර් නැහැනේ. ඒ වුණාට මම හිතන්නේ මං වගේ නම් තා කිරිපිටි චුට්ටක් දාන්න ඔක්ක රස කරන්න. කිසිම රහක් නැද්ද? කිසිම රහක් නැහැ. බලන්න ඕම් බොන්න. බඩයි. ඒ මොකද්ද? මේ ඕරන්නේ. පේයාව බොනවා වගේ හෙම්බිරිස්ටට. ඔන්න කට්ටිය මේ මේක ගන්නවා කියලා හිතනවා නම් මෙන්න බ්‍රෑන්ඩ් එක ඇත්තටම ගන්න එපා. රහ නෝ. මේක නම් 0 points නැහැ. ඒකින්ද ඒක ගන්න එපා. next one.
හරි මේක අපේ අන්තිම ෆුඩ් රිවිව් එක. මේකේ දැන් 5ක් තිබ්බට ෆ්ලේවර්ස් දෙකයි තියෙන්නේ. ඒකින්ද අපි බොරුවට පහ මාරන්නේ නැහැ. ඒකින්ද දෙකක් විතරක් ටෙස්ට් කරනවා. මේකේ එකක් තියෙනවා chocolate flavored cream wafers එකක්. අනිත් එක chocolate flavored cream cookie and cream flavored cream wafers. මොකක්ද එකක්. මේ දෙක එක ෆ්ලේවර් එකක්. මේ තුනම මෙන්න මේ තුනම chocolate flavors wafers. ඒකින්ද අපි try කරන්නේ අද මේකයි එන්න මේකයි. හරි. එහෙනම් කාරින්න මම මේ කාරින්න. හරි බලමු. අපි මේක ඇතුලේ මේ වගේ පැකේජින් එකක තමයි එන්නේ. අපි දැන් මේක කපුවා. ඉතින් ඔක try කරමු. ඔක ඇවිල්ලා මොකද්ද? chocolate flavored cream wafers එකක් try කරනවද නැත්නම් දෙකක් try කරනවද? Something interesting. පොඩි salty flavour එකකුත් එනවා. බරයි. ඔබ 10න් 8ක් විතර දෙන්න පුළුවන්. කන්න පුළුවන්. යමි. හරි. අපි දැන් ඊළඟ එක try කරමු. ඒක මේ කලර් එක. මේ ඇවිල්ලා cookie and cream flavored cream wafers. ඒකේ අර salty flavour එක නැහැ. cookie එකකුත් නැහැ. නැහැ. වෙනසක් නැහැ ඇත්තටම. කිව්වොත් දෙකම එකම රහයි. පාට විතරයි වෙනස්. මම හිතන්නේ මං චුට්ටක් මෙන්න මේකට කැමති අරකට වඩා. ආරකට කැමති. ඕකේ. හරි. ඔන්න ඔහොම තමයි අපි ෆුඩ් රිවිව් එක කරේ. එහෙනම් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම ගිහින් subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. bye. ඒ වගේම තමයි තව දෙයක් කියන්න අමතකුණා. අපේ Christmas vlog එකත් අපි ඉක්මනට ගේනවා. මතකයි ඇති කලින් වීඩියෝ එක අපි කිව්වා Christmas tips වගේක් තියෙනවා කියලා. ඒ vlog එකකින් අපි ඉක්මනට එන්න. bye.